සුබ දවසක් සියලු දෙනාටම. ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මේ සිච්චේතා වැඩසටහනට. අද මගේ පළවෙනි වීඩියෝ එක ඔයගොල්ලෝ හමුවට ගෙන මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන පැරසිටමෝල් සහ එහි භාවිතයන් පිළිබඳව. ඉතින් පැරසිටමෝල් ගැන කතා කරනවා නම් පැරසිටමෝල් වල අඩංගු සංයෝගය තමයි සංඝටකය ඇසිටමයිඩ් කියන එක. ඇසිටමයිඩ් ඒ නිසා අපි ඒක හඳුන්වනවා කෙටියෙන් ඇසිටමිනොෆෙන් කියලා අපි හඳුන්වනවා. නැත්නම් කෙටියෙන් PCM කියලා අපි හඳුන්වනවා. ඒතර පැරසිටමෝල් වලින් වෙන ප්‍රධානම කාර්ය රසායනික ක්‍රියාවලිය අපි ගත්තොත් පැරසිටමෝල් වලින් වෙන අපේ මධ්‍යස්ථාන පද්ධතිය නැත්නම් අපි කියන සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් කියලා. ඒ සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකට අපේ මොලේ අයිති වෙන්නේ. ඒ මොලේ සයික්ලෝක්සිජනේස් කියන එන්සයිම් එකේ ක්‍රියාකාරීත්වය අඩපණ කරලා ඒ හරහා ප්‍රොස්ටාග්ලැන්ඩින් ශ්‍රාවය වීම නිෂේධනය කරනවා, නැති කරලා දානවා. එතකොට ඒ හරහා තමයි අපිට ඇති වෙන උණ වේදනාව කියනවා නැති වෙලා යන්නේ. එතකොට අපිට අපේ يعني පැරසිටමෝල් මගින් අපේ මේ මොලේ ප්‍රොස්ටාග්ලැන්ඩින් ශ්‍රාවය වීම නිෂේධනය කරත් උදරය ඇතුළු පර්යන්ත පටකවල ප්‍රොස්ටාග්ලැන්ඩින් ශ්‍රාවය වීම නිෂේධනය කිරීමට පැරසිටමෝල් වලට හැකියාවක් නැහැ. ඒක නිසා අපි කියන ප්‍රදාහය නැත්නම් ඉන්ෆ්ලමේෂන් කියලා කියනවා. ඒ තත්ත්වය පැරසිටමෝල් වලින් වළක්වා ගන්න බෑ. එතකොට පැරසිටමෝල් වල භාවිතයන් ගැන කතා කරනවා නම් ප්‍රධාන වශයෙන්ම පැරසිටමෝල් පේන් කිලර් එකක් විදිහට තමයි යූස් වෙන්නේ. ඒ පේන් කිලර් එකක් කිව්වහම අපි ගන්නවා හන්දිපත් වේදනාවට, මාංශ පේශි වේදනාව, වෙනවා රුමටික් පේන්ස්, මසල් පේන් නැත්නම් ස්නායුගත වේදනාව, නර්ව් පේන්. ඊට අමතරව උණ හැදුනහම අපි ගන්නවා උණ අඩු වෙන්න පැරසිටමෝල් භාවිත කරනවා. ඊට අමතරව ඔස්ටියෝආතරයිටිස් වගේ තත්ත්වවලදී නැත්නම් හිස්රාදය නැත්නම් කියන ඉරෝරාවාදය අපි කියන මිග්‍රේන් කියලා ඒ වගේ තත්ත්වවලදී අපි භාවිත කරනවා. ඊට අමතරව ඩිස්මැනෝරියා තත්ත්ව, ඒ කියන්නේ සාමාන්‍ය කාන්තාවන්ගේ ඔසප් වේදනාවලදී ඒ වගේ දේවල් වලදී අපි මේක භාවිත කරනවා පැරසිටමෝල්. ඊට අමතරව සමහර පේෂන්ට්ලට GI tract එකේ බලපෑම නිසා අපි කියන ඇස්ප්‍රින් ආන්සර් කරන්න නැති පේෂන්ට්ලට පැරසිටමෝල් භාවිත කරනවා. ඒතර පැරසිටමෝල් වල සයිඩ් ඉෆෙක්ට්ස් ගැන කතා කරනවා නම් පැරසිටමෝල් වල සයිඩ් ඉෆෙක්ට්ස් ඇත්තටම නැති තරම්. මොකද මේ නියමිත මාත්‍රාවෙන් ගත්තාම ගොඩක් අතුරු ආබාධ නැහැ. නමුත් කලාතුරකින් සමය පළු දානවා. ඒ වගේ ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ආහාර රුචිය, වමනය ඒ වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. පැරසිටමෝල් ඕවර්ඩෝස් ගියහම සමහරක් වෙලාවට අපි කියනවා රීනල් ඩැමේජ් නැත්නම් කිඩ්නි එක හරියට වැඩ කරන්නේ නැහැ. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. නැත්නම් ලිවර් ඩැමේජ් තමයි බරපතලම අක්මාවට හානි පමුණන ඕවර්ඩෝස් වුණාම. ඊට අමතරව අපිට බ්ලඩ් ඩිසෝඩර් එකක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ත්‍රොම්බොසයිටෝපීනියා වගේ ඇති වෙන්න පුළුවන්. ත්‍රොම්බොසයිටෝපීනියා කියන්නේ සාමාන්‍යයෙන් අපේ රුධිර සෛල කියන්නේ අපි කියන පට්ටිකා සෛල නියමිත ප්‍රමාණයට අඩු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා නියමිත මාත්‍රාවෙන් හැම විටම ගන්න වග බලා ගන්න ඕනේ. මාත්‍රාව ගැන කතා කරනවා නම් සාමාන්‍ය වැඩිහිටියෙක්ගේ අපේ කියන්නේ මේ මාත්‍රාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් බර කිලෝග්‍රෑම් එකට මිලිග්‍රෑම් 15ක් තමයි අපි සාමාන්‍යයෙන් පැරසිටමෝල් ගන්න ඕනේ. ඒතකොට දවසට ග්‍රෑම් 4ක් වෙනකම් උඩරිම යන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය වැඩිහිටියෙක්ට ප්‍රති 2 බැගින් පැය 6කට වරක් දවසට 4 පාරක් තමයි ගන්න පුළුවන්. ග්‍රෑම් 4ක් තමයි උඩරිම ඩෝස් එක මේ වෙන්නේ. පැරසිටමෝල් පවතින ආකාර තියෙනවා වෙනදපොලේ සිරප්, සපෝසිටරි සහ ටැබ්ලට් වශයෙන් තියෙනවා. ටැබ්ලට් එක මිලිග්‍රෑම් 500, සපෝසිටරි තියෙනවා මිලිග්‍රෑම් 3කින් මිලිග්‍රෑම් 135, මිලිග්‍රෑම් 250 සහ මිලිග්‍රෑම් 500 සහ පැරසිටමෝල් සිරප් තියෙනවා විවිධ වෙළඳ නාම වලින් ගන්න තියෙනවා ඔයගලන්ට. පොඩි කෙනෙකුට දෙද්දී විශේෂයෙන්ම බර ගැන සැලකිලිමත් වෙන්න, මාත්‍රාව ගැන සැලකිලිමත් වෙන්න. ඒ ප්‍රොඩක්ට් එකට ඒකේ දෙන්න ඕන ප්‍රමාණය ලියලා දෙනවා. ගොඩක් වෙලාවට සිරප් එක දෙන්නේ මාස 3 සිට ඉහළට තමයි දෙන්නේ. ඒක ගැන ගොඩක් දැනුවත් වෙන්න. දෙද්දී සාමාන්‍යයෙන් අපි කියනවා තේ හැඳි මේස හැඳි කියලා අපි භාවිතා කරනවා. නමුත් ඔයගොල්ලෝ සමහර කම්මල දන්නේ නැහැ. සමහර තාත්තලා දන්නේ නැහැ තේ හැඳක් මේස හැඳක් කියන කොච්චරද කියලා. තේ හැඳක් කියලා අපි අදහස් කරන්නේ ml 5ක ප්‍රමාණය. මේස හැඳක් කියලා අපි අදහස් කරන්නේ ml 15ක ප්‍රමාණය. ඒක දැනුවත් වෙන්න. තව දෙයක් ඔයගොල්ලෝ සිරප් එක දෙද්දී අනිවාර්යයෙන්ම ගෙදර තියෙන පොඩ් බපාට සිරප් එක දෙද්දී ගෙදර තියෙන මේස හැඳ සාමාන්‍ය අපි ගෙදර එදිනෙදා පාවිච්චි කරන මේස හැඳ පාවිච්චි කරන්න එපා. තේ හැඳ හෝ මේස හැඳ ඒ වෙනුවට හේන
අපිට එනවා එතන මෙෂරින් කප් එක. ඒක හැමතිස්සෙම භාවිතා කරන්න කියලා මම ඔයගලන්ට උපදෙස් දෙනවා. තව කියනවා නම් පැරසිටමෝල් වල ඉන්ටරැක්ෂන්ස් අන්තර් සම්බන්ධතාව ගැන කියනවා නම් පැරසිටමෝල් භාවිතා කරද්දී අපි සාමාන්‍යයෙන් මෙටොකොප්‍රොමයිඩ් කියන මෙටොක්ලොප්‍රොමයිඩ් කියන ඖෂධය භාවිතා කරද්දී පැරසිටමෝල් වල ඇබ්සෝප්ෂන් එක ඇතරම් වැඩි වෙනවා. ඊට අමතරව කොලෙස්ටරෝල් කියන ඖෂධයෙන් පැරසිටමෝල් වල ඇබ්සෝප්ෂන් එක අඩු වෙනවා. කාබන්ස්පීන් කියන ඖෂධයෙන් පැරසිටමෝල් වල අපි කියන මෙටබොලිසම් නැත්නම් පරිවෘත්තීය ක්‍රියා ඒක වැඩි කරනවා. තව දෙයක් වෝෆරින් වගේ ඇන්ටිකෝගලන්ට් ඉෆෙක්ට් එකක් නැත්නම් ප්‍රතිකැටිකාරක ගුණයක් තියෙන ඖෂධයක ඒ ප්‍රතිකැටිකාරක ගුණය වැඩි කරන්න පැරසිටමෝල් වලට හැකියාවක් තියෙනවා. තව දෙයක් කියනවා නම් මේක ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ සහ බ්‍රෙස්ට් ෆීඩින් කරන කෙනෙක් ගර්භණී මාතාවන්ට සහ කිරි දෙන මව්වරුන්ට මේක ඉතාමත් සේෆ් කියලා අපි හඳුන්වගෙන තියෙනවා. විශේෂයෙන්ම ඒ අවස්ථාවලදී මොකද කිරි දෙන මව්වරුන්ට ඒ අවස්ථාවේදී කිරි හරහා ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි දරුවාට ශරීරගත වෙන්නේ. නමුත් එය බොහොම දශම ගානක ප්‍රතිශතයක් තියෙන්නේ. ඒක නිසා ඒක එච්චර ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. මේ ටික තමයි මට පැරසිටමෝල් ගැන කියන්න තියෙන්නේ. මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම හැම කමෙන්ට් එකකම රිප්ලයි කරනවා. එහෙනම් සුබ දවසක් හැමෝටම. ආයුබෝවන්.